එකෙන් බලමු ස්ක්‍රීන්ෂොට් කියන වෙබ් ඇප්ලිකේෂන් එකේ තියෙන මෙසේජ් පේජ් එකේ ඩිසයිනින් පාර්ට් එක ගැන. අපි මුලින්ම මේකේ බයර් කෙනෙක්ගේ මෙසේජ් පේජ් එක බලමු. දැන්ට මම බයර් කෙනෙක් විදිහට තමයි මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්නේ. මේ බයර්ගේ ඩෑෂ්බෝඩ් එකේදී තමයි අපිට මේ මෙසේජ් කියන ටැබ් එක ක්ලික් කරලා මෙසේජ් සෙක්ෂන් එකට යන්න පුළුවන්. මේකෙදි මුලින්ම ඩිසයින් එක ගත්තොත් අපිට හැම එකෙම වගේ මේකෙත් මම හෙඩර් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී messages කියලා ටයිටල් එක වගේම chat with sellers and support කියලා ටෙක්ස්ට් එකකුත් ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට මම ඒකට පහලින් හදාගෙන තියෙනවා මෙතනදී white box එකක්. ඒක ඇතුළේදී මම search කියලා මුලින්ම මෙතනදී seller search කරන්න පුළුවන් විදිහට search bar එකකුත් ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට මම ඊට පහලින් මෙතනදී අපි දැන්ට message ආපු sellersලා view වෙන තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී අපිට සීන් කරපු මෙසේජ් එක මේ විදිහට තමයි view වෙන්නේ. ඊළඟට අපි දැන්ට අපිට අලුතෙන් ආපු මෙසේජ් එකක් තියෙනවා නම් අපිට ඒක මේ විදිහට view වෙනවා. මෙතන blue color එකෙන් message count එකත් view වෙන්න අපි හදාගෙන තියෙනවා. ඊළඟට අපි මෙතනදී අපිට එව්ව sellerගේ name එක ඒ වගේම එව්ව message එකත් අපි small විදිහට මෙතන පේන්න හදාගෙන තියෙනවා. ඊළඟට අපි මෙතනදී time එකක් දාගෙන තියෙන මේ message එක අපිට ආපු වෙලාව. ඊළඟට අපි right side එක ගත්තොත් මෙතනදී අපිට select convocation ඊට පස්සේ තව text එකකුත් මම add කරගෙන තියෙනවා. මෙතනදී තමයි අපිට මේ chat එක open කරාම view වෙන්න මම හදාගෙන තියෙන්නේ. එතනදී chat එකක් open කරලා නැතිව තියෙනකොට තමයි අපිට මේ විදිහට design එකක් view වෙන්නේ. ඊළඟට මම මෙතන header එක ගත්තොත් අපිට දැන්ට message එකක් ඇවිල්ලා තියෙන හින්දා මෙතනදී header එකේ තියෙන message icon එක උඩත් අපිට blue color එකෙන් message count එක මෙතන view වෙලා තියෙනවා. ඊළඟට අපි දැන් මේ එක chat එකක් open කරලා බැලුවොත් අපිට මේ විදිහට තමයි ඒක open වෙන්නේ. මෙතනදී මුලින්ම sellerගේ name එක ඊට පස්සේ active chat කියලා වගේම text එකක් අපි add කරගෙන තියෙනවා. ඊළඟට අපි යවුවා ඒ කියන්නේ අපි send කරපු message එකක් අපි black color එකේ background එකක් තමයි add කරන් තියෙන්නේ. ඒ වගේම ඒක seller scene කරා නම් අපිට blue color tick දෙකක් එන විදිහටත් අපි හදාගෙන තියෙනවා. ඊළඟට අපිට seller එව්ව message එකත් අපිට view වෙන්නේ white color background එකකින්. මේ left side එකෙන් තියෙන seller අපිට එව්ව message එක. ඒකෙදිත් මම time එක වගේම message එකේ content එක තමයි අපිට view වෙන්න හදාගෙන තියෙන්නේ. ඊළඟට මේ section එකේ යටම අපි මෙතන type your message කියලා text area එකක් දාගෙන තියෙනවා වගේම මෙතන black color එකේ send කියලා button එකක් හදාගෙන තියෙනවා. ඊළඟට අපි මේ chat එක open කරලා බලුවොත් මේ chat එකේ අපිට design එක තියෙනවා. මේ seller දාම message එක scene කරලා නැති හින්දා grey color එකෙන් එක tick එකක් විතරයි තියෙන්නේ. මේ විදිහට තමයි අපි මේ buyer site එකෙන් message page එකේ designing එක හදාගෙන තියෙන්නේ. අපි දැන් seller ගේ site එකට ගිහින් බැලුවොත් දැන් අපිට පේන්නේ seller ගේ design එක. මේකෙදි දැන් මම කලින් message එකක් එව්ව හින්දා මෙතන message එක එව්ව එක මෙතන load වෙලා තියෙනවා. ඊළඟට අපි මෙතනදිත් හදාගෙන තියෙන්නේ අපිට ආව message එකක් white color එකේ background එකෙන් view වෙන්න වගේම අපි send කරපු message එකක් නම් මෙතන black color background එකෙන් scene වෙන්න. ඊළඟට මේ page එකේ ගත්තොත් මෙතන මම message කියලාම title එක add කරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතන text එක add කරන් තියෙන්නේ communicate with your buyers කියලා. ඊළඟට මම මේකෙදිත් අපිට type your message කියලා message එකක් යවන්න පුළුවන් text එකක් වගේම මෙතනදී send කියලා button එකක් add කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේ designing part එක හදාගෙන තියෙන අපි කොහොමද කියලා. අපි මුලින්ම බලමු මේකේ header.php ෆයිල් එක. මේකෙදි මම message කියලා section එකක් හදාගෙන තියෙනවා. මේකෙදි මම මුලින්ම php script එකක් දාලා message count කියලා variable එකක් තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මේකේ if එකක් දාලා තියෙනවා අපි login වෙලා ඉන්නවද කියලා. එහෙම නැත්නම් මම database එකේ chat කියන table එකට search එකක් ලියලා තියෙනවා. මෙතනින්දි මම select කරගෙන තියෙනවා count එක. count එක c කියලා තමයි මම අරන් තියෙන්නේ. මෙතනින්දි මම where එකක් දාලා to use id එක වගේම status එක unseen ද කියලා බලලා තියෙනවා. ඊළඟට මම මේකෙන් එන result එක mcq කියලා තියෙන variable එකේ තමයි store කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී mcq එකේ fetch sock එක අරගෙන ඒකෙන් c කියන එක තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙහෙම mcq එකක් තිබ්බේ ඒකේ result එකක් ආවේ නැත්නම් මම බිඳුව තමයි assign කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මම ඒක මේ message count කියලා තියෙන variable එක මේ line එක තමයි assign කරන් තියෙන්නේ.
ඊළඟට මම anchor tag එකක් හදාගෙන තියෙනවා. මේකෙදි මම user role එක buyer නම් buyer dashboard එක වගේ එකේ තියෙන message එක වගේම seller එක buyer නෙවෙයි නම් seller dashboard එකේ tab එකේ message එකට තමයි යන්න කියලා තියෙන්නේ. ඊළඟට මම මෙතන emoji එකට පහලින් ආපහු PHP script එකක් දාගෙන බලනවා message count එක 0 එකට වැඩිද කියලා. එහෙමනම් මම මේ span එක ඇතුලේ message count එක මෙතනට echo කරගෙන තියෙනවා. else part එකේදී මම මෙතනට බිංදුව තමයි assign කරන් තියෙන්නේ. ඊළඟට මම මෙතනදී මේ span දෙකටම message count කියලා IDs දෙකකුත් දීලා තියෙනවා. ඊළඟට අපි පහලින් තව ස්ක්‍රිප්ට් එකකුත් මේකට හදාගෙන තියෙනවා. මේකෙදි මම if එකක් දාලා බලනවා user role එක buyer නම් true වෙන්න ඕනේ නැත්නම් false වෙන්න ඕනේ කියලා. ඊළඟට මම set interval එකක් ඇතුලේ try catch එකක් දාලා තියෙනවා. මේකෙදි මම await එකෙන් fetch කරගෙන තියෙන process එකේ තියෙන get unseen message count කියන file එක. අපි මේ file එකට ගිහින් බැලුවොත් මම මේකෙදි session එක start කරගෙන connection.php file එකට require කරන් තියෙනවා. ඒ වගේම මම මේකෙදි බලලා අපි login වෙලා ඉන්නවද කියලා. එහෙම login වෙලා නැත්නම් මේකෙදි මම message එකක් යවන unauthorized කියලා. ඊළඟට මම session එකේ user ID එකත් අරගෙන මෙතනදී chat කියන table එකෙන් count එක select කරගෙන තියෙනවා. කලින් කෝරිකම තමයි මම මෙතනදිත් ලියලා තියෙන්නේ. ඊළඟට මම මේකෙදිත් බලලා තියෙනවා මේක මම res කියන එකේ තමයි store කරගෙන තියෙන්නේ. ඒක තියෙනවාද ඒකේ නම් rows ගන්න බිංදුවට වඩා වැඩිද කියලා. එහෙමනම් මම මේකෙදි fetches එකක් අරගෙන තියෙනවා මේ C කියන එකේ. මෙතනදී මම තිබ්බේ නැත්තම් මෙතන බිංදුව assign කරන්න කියලා තියෙනවා මේ count කියන එකට. ඊට පස්සේ මම මෙතනදී echo එකක් දාලා JSON encode එකෙන් count කියන එකේ යවනවා interval එකක් ඇතුලේ මේ අපි store කරගත්තු values තියෙන variable එක. ඊට පස්සේ අපි මෙතනදී අරගෙන තියෙනවා const data කියලා variable එකක් හදාගෙන අපි මේ JSON කියලා එහා පැත්තේ file එකෙන් ආපු response එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී message count කියලා span එකේ තිබ්බ ID එකත් අරගෙන ඒක MC කියලා variable එක තමයි store කරගෙන තියෙන්නේ. ඊළඟට මම if එකක් දාලා මෙතනදී MC එකේ inner text එකට data එකෙන් එන count එක තමයි set කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී JSON encode එකෙන් ඉව count එක තමයි මෙතනට මම assign කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම බලනවා data count එක බිංදුවට වැඩි නම් අපිට MC එකේ class list එක remove කරන්න කියලා hidden කියන එක. ඊට පස්සේ flex කියන එක add කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් else part එකේදී flex එක remove කරලා hidden එක add කරන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. මේක මම තත්පර 5කට change වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි buyer dashboard එකට ගිහින් මේකේ designing part එක ගැන බලමු. මේකෙදි මම මුලින්ම tab section එකේ හදාගෙන තියෙනවා anchor tag එකක් ඇතුලේ messages කියලා තියෙන link එක. මේකෙදි මම tab එක messages කියලා තමයි href එකේදී දීලා තියෙන්නේ. ඊළඟට අපි මෙතන PHP script එකෙන් dashboard tab වල තියෙනවා. ඒකෙදි මම $tab same ද කියලා බලනවා messages කියන එකට. එහෙමනම් තමයි අපිට මේ design එක view වෙන්නේ. මේකෙදි මුලින්ම මම section එකක් use කරලා ඒක ඇතුලේ h2 එකක් use කරලා title එක දාගෙන තියෙනවා. ඊට පස්සේ paragraph tag එක use කරලා මම ඊළඟට අපි add කරගෙන තිබුණු text එකත් මේකට add කරගෙන තියෙනවා. ඊළඟට මම ඒ section එක close කරලා අලුතෙන් ආයෙ section එකක් open කරගෙන තියෙනවා. මේක ඇතුලේ තමයි මම messages box එක හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුලින්ම conversation list කියලා section එකක් තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුලින්ම div එකක් දාගෙන ඒක ඇතුලේ input එකක් දාගෙන තියෙනවා type එක text කියලා. ඒ වගේම මම මේකට ID එකක් දීලා තියෙනවා chat search කියලා. වගේම on key app එකේ දීලා තියෙනවා filters chat කියලා තියෙන function එක. ඊට පස්සේ placeholder එකේදී search කියලා දීලා මම මේකට classes set එකක් add කරගෙන තියෙනවා. මේක තමයි අපේ search bar එක. ඊළඟට මම මේකෙදී div එකක් හදලා ඒකට දීලා තියෙනවා ID එකක් chat list කියලා. ඊට පස්සේ මම ඒ div එක ඇතුලේ තවත් div එකක් දාගෙන තියෙනවා මෙතන loading chats කියලා. ඒ වගේම මේකෙදී මම classes ටිකක් add කරගෙන තියෙනවා. මේකෙදී අපිට මේ loading chats කියන එක view වෙන්නේ එතනදී අපි seller කෙනෙක්ට chat එකක් යවලා තිබෙන්නේ නැති වුණොත් විතරයි. ඊළඟට මම chat area එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුලින්ම div එකක් හදාගෙන ඒකට ID එක දීලා තියෙනවා chat header කියලා. ඒක ඇතුලේ මම දීලා තියෙනවා paragraph tag එකක් ID එක chat with කියලා. ඊට පස්සේ මම ඊට පහලින් හදාගෙන තියෙන paragraph tag එකේදී දීලා තියෙනවා active chat කියන text එක. මෙතනදී මම කලින් හදාගෙන තියෙන paragraph එකට මුකුත්
ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන නැත්තේ මම මෙතනදී ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකේදී තමයි සිලර්ගේ නේම් එක මෙතන view වෙන හදාගෙන තියෙන්නේ. ඊළඟට මම හදාගෙන තියෙන div එකේදී මම id එක දීලා තියෙනවා message area කියලා. ඊට පස්සේ මම ඒ div එක ඇතුලේ මුලින්ම message icon එකක් මෙතනට add කරගෙන ඊට පහලින් h3 එකක් use කරලා select convocation කියලා තියෙන text එක වගේම paragraph tag එකක් use කරලා ඊට පහලින් add කරගෙන තිබුණු text එකත් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී ආපහු div එකක් හදාගෙන ඒකේ id එක දීලා තියෙනවා chat input area කියලා. ඊට පස්සේ මම මෙතනදී form එකක් හදාගෙන තියෙනවා id එක දීලා තියෙනවා message form කියලා වගේම on submit එකට මම set messages කියන function එක call කරලා ඒකෙන් event එකකුත් pass කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ form එක ඇතුලේ input එකක් දීලා තියෙනවා type එක hidden කියලා දීලා id එක මම දීලා තියෙනවා active to id කියලා. ඊට පස්සේ මම ආයෙ input එකක් හදාගෙන තියෙනවා type text කියලා වගේම id එක දීලා තියෙනවා message content කියලා. ඊළඟට මම මෙතනදී required එක වගේම placeholder එකේදී දීලා තියෙනවා type your message කියලා. මේක තමයි අපි අපේ message එක type කරන්න හදාගෙන තිබුණු text bar එක. ඊළඟට මම මේකෙදී class ටිකක් add කරගෙන තියෙනවා. ඊට පහලින් තමයි මම button එක හදාගෙන තියෙන අපේ send button එක. මේකෙදි මම type එක submit කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම මේකෙදී bg එක grey දීලා text white කියන class තමයි use කරලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි buyer dashboard එකේ message section එකේ designing එක හදාගෙන තියෙන්නේ. අපි මේ විදිහටම තමයි seller dashboard එකේදී design එක හදාගෙන තියෙන්නේ. මේකෙදි මුලින්ම තියෙන section එකේදී මම paragraph tag එක ඇතුලේ text එක change කරන් තියෙනවා communicated with your buyers කියලා. ඊළඟට මම කලින් විදිහට මෙතනදී input tag එක හදාගෙන තියෙනවා search bar එක. ඊට පස්සේ message වෙන්න ඕන section එක මෙතනදී මම හදාගෙන තියෙන එකේදී දීලා තියෙන්නේ select buyer කියලා වගේම මෙතනදී text එක change කරලා තියෙනවා. ඊළඟට මම මෙතනදී buyer-ගේ name එක view වෙන්න වගේම ඊට පහලින් තියෙන section එකේදී paragraph tag එකේදී හදාගෙන තියෙන්නේ buyer chat කියලා. ඊළඟට මම කලින් වගේම මෙතනදී හදාගෙන තියෙනවා message එක type කරන්න ඕන text bar එක වගේම send button එක. මේ විදිහට තමයි අපි මේ message page වල designing part හදාගෙන තියෙන්නේ. Thank you.